හලෝ ගයිස් කොහොමද සැපෙන් සනිපෙන් සතුටින් ඉන්න නේද? හරි. අද අපි හදන්න යන්නේ වැව්මල් ව්‍යංජනයක්. ඉතින් මම ඒකට ගත්තා මෙන්න මේ කොරලි කියන මාළුව. අපි බලමු දැන් කොහොමද හදන්නේ කියලා. let's go. මේ තියෙන්නේ මම මෙන්න මේ විදිහට මාළු ටික මෙන්න මේ විදිහට කපා ගත්තා. ඊගාවට අපි බලමු මොනවද ඕනේ කියලා. අපිට ඕනේ මෙන්න මේවා. මොනවද? අපිට ඕනේ මිරිස් කුඩු තේ හැඳි දෙකක්, ඒ වගේම 3-5 තේ හැඳි දෙකක්, ලුණු කැමති ප්‍රමාණයට right? ඕකේ. ඊගාවට අපිට ඕනේ වෙනවා මෙන්න මේවා. ලොකු බිලුණු ගෙඩිය. ඊගාවට අපිට ඕන වෙනවා අඹරකතු සුදු ලුණු මිකි 7ක් විතර 8ක් right? ඒ විදිහේ ප්‍රමාණයක්. ඊගාවට අපිට ඕන වෙන තලාගතු කුරුඳු, ගොරකා, එනසල්, කරාඹනොටි, ඉඟුරු. ඊගාවට අපිට ඕන වෙන කරපිංචා, අපමිරිස්, ඒ වගේම රම්පා. අන්න ඒ දේවල් ඕන වෙනවා. දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මොකද්ද මේ කරලා තියෙන්නේ? තෙල් එකක් තියලා නේද? ඉතින් අපි මෙන්න මේ තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ තමයි අපි අනිත් අමුද්‍රව්‍ය ටික දාගන්න හදන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් ඉස්සෙල්ලාම සුදු ලුණු ටික දැම්මා. හරිද? ඉතින් සුදු ලුණු ඉස්සෙල්ලාම දැම්මාම ඒක අමුතුම රසක් එනවා. right? ඒක නිසාම තමයි සුදු ලුණු දැම්මේ. ඊගාවට ඉඟුරු ටික දානවා අපි. මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරන්න. මේ පරිස්සමට තෙල් විසිකනවා ළමයි. ඊගාවට කුරුඳු එකතු කරගන්නවා අපි. ඊගාට අපි එකතු කරගන්නවා මොනවාද අපි ඊගාට එකතු කරගන්නේ? ඊගාට අපි එකතු කරගන්නවා ලුණු. බිලුණු ගෙඩි එකතු කරගන්නවා. මුට කලවම් කරලා ඊගාවට අපි රම්පා, අමු මිරිස්, ඊගාවට අපිට තව තියෙනවා ඉනසල්, කරපිංචා. මෙන්න මේ දේවල් ටික අපි එකතු කරගන්න මෙන්න මේ විදිහට. හොඳට මික්ස් කරන්න. හරිද? හොඳට මික්ස් කරන්න. හරිද? මික්ස් කරන්න. හරිද? ඊගාට අපි මෙන්න මේ දේවල් ටික දාන්න යන්නේ. මොනවද? මිරිස් 3-5 ලුණු. මේ ලුණු ඔයාලට කැමති ප්‍රමාණයක් ඔයගලන් ලුණු ගන්න. හරිද? මට කැමති ප්‍රමාණයක් මම ලුණු ගත්තේ. හරිද? හරි එහෙනම් මෙන්න මේ විදිහට අපි එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට අපි මික්ස් කරන්න ඕනේ. මික්ස් කරගන්න ඕනේ. හරිද? ඉතින් ඊගාවට ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මාළු කැලි ටික එකතු කරගන්නවා. මාළු කැලි ටික එකතු කරගෙන මොකද්ද කරන්නේ? අපි මේ දේවල් හොඳට මික්ස් කරගන්න ඕනේ. අපි මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි මාළු කැලි වලට හොඳට 3-5 පැදෙන්න මෙන්න මේ විදිහට අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊගාවට මේක මාර රහයි පාටයි නේද ඕනි? ඊගාවට අපි ඒකට වතුර එකතු කරගන්නවා. හරිද? ඔයගොල්ලන් පොල් කිරි එකතු කරගන්නවා නම් ඔයගොල්ලන් පොල් කිරි එකතු කරගන්න. හරිද? එන්න වතුර එකතු කරගන්න. රසයි මේක වතුර එකතු කරලා හැදුවම හරිම රහයි. ඊගාවට මම මේක දැන් හොඳට වහලා තියනවා. ටික වේලාවක් අපි මේක ලිපේ තියාගන්න ඕනේ. දෙන්න අරින්න ඕනේ. මෙන්න මේ විදිහට ඉදුණාට පස්සේ මාරු සුවඳක් එනවා. හරිම සුවඳක් එනවා. ඒක මෙන්න මේ වගේ මෙන්න මේ ප්‍රමාණයට මම හිඳව ගත්ත මාළුව. මෙන්න මේ විදිහට මාරුම සුවඳයි. ඒක මාරුම රහයි. අනිත් එක මේ තියෙන අපි ෆයිනල් ලුක් එක හරිම රහ පාටයි ඒක. ඒ වගේම මාරුම රසයි. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. සුපිරි. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. bye bye.